Gemini වීඩියෝ එක හදන එක මේ දෙවෙනි කෝස් එකේ දෙවෙනි වීඩියෝ එපිසෝඩ් එකේ දෙවෙනි එක. හරිද? මම කලින් නැවැත්තුවේ මෙතන අපි ආහාර chat එකක් ගමු. හරි. මේ chat එකක් ගත්තන් පස්සේ මෙතන මේ අවසාන කතා කරේ add to notebook කියන කොටස. ඊට පස්සේ මෙතන ඔයාලට ඕන chat එක එතනින් delete කරගන්න පුළුවන්. මෙතන delete මන් දෙනවා විදිහට. ඊට පස්සේ අපිට කලින් කතා කරපු විදිහට මෙතන new chat එක ගිහලා new chat එකක් ගන්න පුළුවන්. ඊට අමතරව දැන් මෙතන ඉන්ටර්ෆේස් එකේදී මේ මෙතන ප්ලස් මාක් එක ක්ලික් කරන් පස්සේ මෙතනින් අප්ලෝඩ් ෆයිල් කියන එක දුන්නාන් පස්සේ මෙතන මම පෙන්නන්න ෆයිල් එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. හිතමු අපි ෆයිල් එකෙන් මට දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නම් මම නැත්නම් මෙතන වීඩියෝ එකක් හරි තමන්ට කැමති ෆයිල් එක තියලා මෙතන අප්ලෝඩ් කරගන්නවා. ඊට අමතරව මෙතන add from drive කියලා ක්ලික් කරමු. ඒ ක්ලික් කරන් පස්සේ ඔයාලට මේකේ drive එක කනෙක්ට් කරලා තියෙනවා නම් drive එකෙන් කෙලින්ම මේ මෙතන ෆයිල් එකක් import කරගන්න පුළුවන්. මෙතන මේ විදිහට ක්ලික් කරලා. ගිහිල්ලා insert කියන එක දුන්නාන් පස්සේ මෙතන ෆයිල් එක import වෙනවා. ඊට අමතරව මෙතන more upload කියන තැනට ගියන් පස්සේ මෙතන Google Photos වල තියෙන දේවල් මේ ගියන් පස්සේ ෆොටෝ වල Google Photos වල තියෙන access මෙතන ගන්න මේ ඒක select කරලා මෙතන දීලා insert දුන්නොත් ඒත් import වෙනවා. නැත්තම් ඔයාගේ clipboard එකට access තියෙනවා නම් Windows දන V අකුර click කරන් පස්සේ ඔයාගේ emoji clipboard එකේ මේ access කරනවා. ඊට පස්සේ මෙතන picture එකක් තිබ්බත් ඒ picture එක උනත් මෙතන import කරන්න පුළුවන්. දැන් මේ text එකක් තියෙනවා. text එක ඔය විදිහට මේව කරගන්න පුළුවන්. හරි. control set කරලා පුවාම back වෙනවා. ඊට පස්සේ මෙතන create image තියෙනවා. ඊට පස්සේ create video තියෙනවා. ඒ දෙක මම කතා කරන්නම් තව ටිකකින්. ඊට පස්සේ more tools කියන ගියන් පස්සේ එතන තියෙනවා create music කියලා. ඒවා එක ගැන එකින් එක කතා කරනවා. ඊට පස්සේ canvas එක. canvas එක වෙන්නේ canvas එක ක්ලික් කරාන් පස්සේ ඔයාලට ඕන නම් මෙතන අපි හිතමු අපි මොන හරි දෙයකට tool එකක් හදාගන්න ඕන කියලා. ඒ tool එකක් හදාගන්න මෙතන දීලා. මම ඒකේ හදපු දේවල් තියෙනවා ස්ටාර්ට් මම පෙන්නන්න. ඊට පස්සේ මෙතන more tool වල තව තියෙනවා guide learning කියලා එකක් තියෙනවා. ඊට පස්සේ personal intelligence. මේ personal intelligence labs කියන්නේ මේක ටික් එක දාලා කියන්නේ ඔයාගේ ඔයා දැන් chat වලින් දාපුවම පස්සේ ඔයාගේ